භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් නසා සුපිරිසිදු ගුණයන්ගෙන් යුක්තව දෙවි මිනිසුන් විසින් සිදු කරන පූජා සත්කාරයන්ට සුදුසු බැවින් අරහං නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය සහිත ලෝකයට අයත් වූද ලෝකයෙන් එතෙර වූද සකල ධර්ම සමූහය තමන් වහන්සේ විසින්ම නොවරදවා ඇති සැටියෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා නම් වූ ඥානයන්ගෙන්ද චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන්ද සම්පූර්ණ වූ බැවින් විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නියත විවරණයේ සිට යහපත් වූ ආර්ය මාර්ගයෙන් සුන්දර නිවනට සැපත් වූ බැවින්ද ලෝ සතුන්ට හිතසුව සලසන යහපත් දෙයක්ම දේශනා කළ බැවින්ද සුගත නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය සංස්කාර ලෝකය හා අවකාශ ලෝකය යන ලෝකෝත්‍රය ඇති සැටියෙන් දැනවදාළ බැවින් ලෝක විදූ නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුණයෙන් උත්තම බැවින්ද කාය බල 이르දි බල ආදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමගට පැමිණවීමෙහි යන් සැමට වඩා සමත් වූ බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලව පරලව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනා කරන බැවින් සත්තා දේව මනුත්සානං නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥා ඇස උපදවා සංසාරගත අවිද්‍යා අන්ධකාරයෙන් මිදී ලෝකයාට වැසී ඇති පරම ගාම්භීර චතුත්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින්ම අවබෝධ කොටගෙන බොහෝ සත්වයන්ටද අවබෝධ කර වූ බැවින් බුද්ධෝ නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත 이르දි අනන්ත ඥාන අනන්ත චේදෝ බලයෙන් යුක්තව ලෝකවාසීන් විසින් අන් අයුරින් සිදු කරන ගෞරවයන්ට පාත්‍ර වන බැවින් භගවා නම් වනසේක. සාදු සාදු සාදු.